පිරිසිදු දියපාරක් වෙතට ඉක්බිතිව ද්වේෂයෙන් අසු නැවැත්විය. අල්තේනයි අසුපිටින් බැහැලා නා ගනින්. මෙන්න මම සබන් කෑල්ලක් ගෙනාවා. ඒ කියමින් ඔහු කමිස සාක්කුවෙන් සබන් කෑල්ලක් එළියට ගත්තේය. ලෝභ නැතුව හොඳට නා ගනින්. මම එහා පැත්තට ගිහින් අස්වැයට තනකොළ කවන්නම්. ඇඳුම් ගලවලා ගඟට බැහැලා නා ගනින්. වෙච්ච දේ සියල්ල අමතක කරපන්. හොඳට නාගත්තම හිතට ලේසියක් දැනේවි. හොඳේ මම හිස වැනුවෙමි. ද්වේෂයෙන් නහක ගිය පසු ඇඳුම් උනා ගඟට බැස්සිමි. ගඟ පතුලේ තිබූ රතු නිල් සහ සුදු ගල් කැට මා දෙස බැලුවෝය. නිල්වන් දියපාර බුබුලු නගමින් ඇස්වට දක්වා ගලා ගියේය. මම දියකිමිදී නෑවෙමි. සිසිල් ජලය මා වැළඳගත්තේය. දවස් කීපයකට පසු මම පළමු වරට සිනාසුනෙමි. සිනාසෙන විට කෙතරම් ප්‍රීතියක්ද දැනෙන්නේ. කීප වරක්ම දියකිමිදී නෑවෙමි. පසුව තවත් ගැඹුරු තැන් සොයා පීනුවෙමි. එහෙත් දියපාර මා නොගැඹුරු තැනකට ගෙන ගියේය. නැවතත් වරක් බුබුලු නගමින් ගලා යන දියපාරට පැන නෑවෙමි. වතුර ඒ දවස්වලට කුණු කිලුටු පලවා හැරමා සෝදාගන්න. නුඹ වගේම පිරිසිදු බවක් මට ලබා දෙන්න. ජලය. තොල මතුරමින් කුමක් කියාදැයි නොදැන මම සිනාසුනෙමි. තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යාමට මිනිසාට බැරියයි. දූෂයෙන් සහ මා කඳුකරේ සිටා අඩිපාර සොයා ගන්නට හැකිනම් ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියලුම මාර්ග හා මාවත්වලට වඩා මට අගනේය. මායලි ජීවිතයට ගෙනවිත් මට අලුත් විශ්වාසයක් දී අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබා දුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් ආශිර්වාද ලැබේවා. එදා පෑයූ ඉරටත් එදා පැවති කාලගුණයටත් කෘතඥතාවය හිමි වේවා. දවස් දෙකකට පසු ද්වේෂයෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලේ නැවතී සිටීම නුවණට හුරු නැති බව පෙනිනි. අලුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අලුත් තැනකිනි. මගේ තීරණය නිවැරදි බව ජනතාව කීහ. මා සමග දුම්රිය පොළට ගිය අනිත් දෙදෙනා සයිකාල හා කරකේය. ඔහු කුඩා ළමයින්සේ හැඬූහ. වැළපුණහ. අතර මගදී කෑමට ගන්න යයි කියමින් ආහාර වර්ග පිර වූ කොට්ටවුරයක් සහ පැකට් කීපයක්ද මට තෑගි කළහ. අපේ අසල්වැසි නිතර වාද කිරීමෙහි සමත් සතිම් කුල්ද මට ආයිබෝවන් කීමට ආවේය. අනේ දුවේ උඹට දේව පිහිටයි. සුබ ගමන් යයි ඔහු කීය. බය වෙන්න එපා. ද්වේෂයෙන් ගුරුන්නාන්සි කියන විදියට වැඩ කරපන්. උඹට හරියාවි. මොනවට කියනවද? අපිටත් කාරණා තේරෙන්න පටන් අරගෙන තියෙනවා. ගමේ සිට දුම්රිය පොළට එන විට මා ගමන් කළ ගැල පසුපසින් දුව ආ පාසල් ළමයි අතවැනූහ. තෂ්කන්ට් අනාථ ළමා මන්දිරයට යන තවත් ළමයි කීප දෙනෙක් මා සමග ගමන් ගත්තෝය. දුම්රිය පොළේදී අප එනතුරු සමින් කළ කපායක් හැඳගත් රුසියානු ගැහැණියක් බලා සිටියාය. ඊට පසු කී වාරයක් මම ඒ කුඩා කඳුගැටය සහ පොප්ලේ ගස් දෙක අසලති දුම්රිය පොළ පසු කර ගියෙම්ද. මගේ හදවතෙන් හරි අඩක් මා එහි තපා කිය බවකි මට දැනෙන්නේ. මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කනකාටුදායක බවක් සහ හදවත පාලු කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල් ඇතිව හැඟවීමට මෙනි. සිය හැඟීම් ප්‍රකාශ නොකිරීමට ද්වේෂයෙන් මහන්සි ගත්තේය. ඔහුගේ හදවත කොතරම් දැඩි වේදනාවකින් පෙළෙන්නේද යන්න මම දනිමි. ඔහු මා දෙස ඉතා ඕනෑකමින් බැලුවේය. ඔහු නිතර මගේ හිසද ඉඳහිට මගේ මුහුණද අතකෑවේය. වරක් මා හැඳ සිටි ගවුමේ බොත්තමක් පවා හරි ගැස්සුවේය. අල්තීනායි උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්ට ඉඩ හරින්නේ නැහැ. ඒ වුණාට මෙහෙම කරන්න මට අයිතියක් නැහැ. තේරුණාද? මම එතරම් උගතෙක් නෙවේ. නගරයට යන එක හොඳයි. උඹ සමහර විට නියම ගුරුවරියක් වෙන්න පුළුවන්. එදාට අපේ ඉස්කෝලේ අමතක කරන්න එපා. එදාට උඹ hina වේවි. උඹ යන එක හොඳයි. බොහොම හොඳයි. කඳුකරේ අතරින් හඬ නගමින් දුව එන දුම්රියේ විදුලි එළිය දුටිමි. දුම්රිය පොළේ මිනිස්සු කලබල වූහ. උඹ දැන් නගරයට යනවා. එයයි මට අතට අත දුන් ද්වේෂයෙන් දුක්මුසු ස්වරයකින් පැවසීය. අල්තීනායි උඹට වාසනාව උදා වේවා. ප්‍රධාන කාර්ය ඉගෙන ගන්න එකයි. දැසින් වැగిරෙන කඳුළු මගේ උකුර සිරකලෙන් මට පිළිතුරු දී ගත නොහැකි විය. අඬන්ට එපා අල්තීනායි ද්වේෂයෙන් මගේ කඳුළු පිස දැමුවේය. අපි දෙන්න හිටවපු අර පොප්ල ගස් දෙක මම බලා ගන්නම්. යයි හිටි හැටියේ ද්වේෂයෙන් කීය. උඹ ලොකු උගත් ගෑණියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියෙවි. ඒ අතර දුම්රිය ශබ්ද කරමින් හා දුම්කුළු පිට කරමින් පදික වේදිකාවට ලන් විය. අපි ආයුබෝවන් කියා ගනිමු. කී ද්වේෂයෙන් මගේ නළල සිපගත්තේය. නුඹට හතුරු අන්තරාවක් නැතුව ඉගෙනීමට ඉඩ ලැබේවා. වාසනාව ලැබේවා. බය වෙන්න එපා කෙල්ලේ. හිතට ධෛර්යය අරගනින්. මම දුම්රියේ පාපුවරුවට පැන
හැරී බැලුවෙමු. තුවාල වූ අතවෙලා බැඳගෙන සිටි දුෂයෙන්ගේ මලානික ඇස් මා තෙනෙතට හමුවිය. ඔහු එදා මා දෙස බලා සිටි හැටි මට කිසි දෙනක අමතක නොවේ. මා ඇල්ලීමට මෙන් පසුව ඔහු අතතිකු කරත්ම දුම්රිය සිය ගමන ඇරඹීය. ආයුබෝවන් අල්ටීනායි, ආයුබෝවන් රත්තරන් කෙල්ලේ, ආයුබෝවන් ගුරුතුමාණෙනි, දයාබර ගුරුතුමාණෙනි, ආයුබෝවන්. දුෂයෙන් දුම්රිය මැදිරි අසලින් අඩි කීපයක් දිව්වේය. පසුව නැවතී මහ හඬින් කෑගැසීය. අල්ටීනායි. ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්නට සූදානම් වූ නමුදු එසේ කීමට වේලාවක් නැතිව ගියාක් මෙන්. මගේ හදවතෙහි පතුල දක්වා සහ ආධ්‍යාත්මෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඬ තවමත් එහි සුරැකිව පවතී. උමංගයක් හරහා වේගයෙන් දුවගිය දුම්රිය ඉක්මනින් කසාක් සමබිමට වැදුනේ මා නව දිවියක් කරා ගෙන යමිනි. ගුරුවරයාට සහ මගේ පළමුවෙනි පාසලටද ආයුබෝවන්. ළමා කාලයට සහ එලිපිට නොකීයාලයට ආයුබෝවන්. ඔව්, දුෂයෙන්ගේ බලාපොරොත්තු සැපෑ කරමින් මම ලොකු නගරයක විශාල ජනේල සහිත මහා පාසලක ඉගෙන ගත්තෙමි. කම්කරු විද්‍යාලයකින් සමර්ථය ලැබූ මා වැඩිදුර ඉගෙනීම සඳහා මොස්කව්හි උසස් විද්‍යා ආයතනයකට යවනු ලැබීය. ඉගෙනීම සඳහා වෙහෙස මහන්සි වූ ඒ කාලය තුළදී මට මූණ පාන්නට සිදු වූ අමාරුකම් කොපමණද? කේ වාරයක් මම බලාපොරොත්තු රහිත තත්වයකට මුහුණ පෑවේද? විද්‍යාව හැදෑරීමට තරම් වූ කුසලතාවයක් මාහට නැතැයි යන හැඟීමද ඇති වූ වාර කීපයකි. එහෙත් ඒ හැම අමාරු අසීරු මොහොතකදී මගේ පළමුවෙනි ගුරුවරයා සිතින් මවාගත් මම ඔහුට දුන් පොරොන්දු අනුව පසු නොබැසීමට ඉටා ගතිමි. අනිත් අය එකවර අවබෝධ කරගත් කිසියම් දෙයක් මට අවබෝධ කරගත හැකි වූයේ බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කිරීමෙන් පසුවය. හැම දෙයක්ම නැවත මුල සිට පටන් ගැනීමට මට සිදුවිය. මම කම්කරු විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී මගේ පළමුවෙනි ගුරුවරයාට ලිපියක් ලියමින් ඔහුට පෙම් කරන බවත් ඔහු පතන බවත් කීවෙමි. එහෙත් ඔහු පිළිතුරු එව්වේ නැත. ඉන්පසු අප අතර ලියුම් ගනුදෙනු නතර විය. ඔහු මා ප්‍රතික්ෂේප කළේ මගේ ඉගෙනීමට බාධාවක් වෙතේ යන බිය නැයි මට සිතින. සමහර විට ඔහු නිවැරදි වන්නට පුළුවන්. සමහර විට එසේ කිරීමට වෙනත් හේතුන් තිබුණා විය හැකිද? ඒ කාලයේදී මා විඳි දුක් කරදර සුළුපටු නොවේ. මගේ පළමුවෙනි පශ්චාත් උපාධි සංග්‍රහය පිළිගනු ලැබුවේ මොස්කව්හිදීය. එය මගේ ජීවිතයේ විශාල ජයකි. මේ කාලයේදී මට අයිලයට යාමට අවස්ථාවක් නොලැබිනි. ඒත් මා පශ්චාත් උපාධිය දිනාගත් විගසම යුද්ධය ආරම්භ විය. වරක මම මොස්කව් සිට ප්‍රොන්සිය නගරයට යමින් සිටියමි. මගේ ගුරුතුමා මට ආයුබෝවන් කියා ඇරලූ ඒ දුම්රිය පොළට අපේ දුම්රිය පැමිණි පසු මම දුම්රියෙන් බැස්සෙමි. අපේ අයිලය හරහා රජයේ ගොවිපලට යන කරත්තයකින් අයිලයට යාමට මට අවස්ථාව ලැබීම වාසනාවකයි හැඟිමි. අහෝ මගේ සුන්දර මව්බිම, අපිට අමාරු කාලයක් වූ යුද්ධ සමයේය මා ඔබ වෙතට ආවේ. සම්පූර්ණයෙන්ම නවතාවක් දැරූ මගේ අයිලය ප්‍රීතිය ගෙන දුන්නේය. අලුත් ජනපද පෙනෙන්නට තිබිණි. වගා කර තිබෙන බිම් ප්‍රමාණය විශාලය. අලුත් මාවත් සහ පාලම්ද දුටුවෙමි. එහෙත් යුද්ධය මගේ හමුවීම අඳුරින් වසා දැමීය. අයිලයට ලන්වෙත්ම මා හදවතෙහි පැවති නොසන්සුන්තාවය වැඩෙන්නට විය. නුපුරුදු පාරවල්, ගෙවල්, ගෙවතු මගේ ඇසට හසුවිය. අපේ පාසල තිබූ කඳුගැටය දෙස ඕනෑකමින් බැලුවෙමි. පාසල අසල වැවී තිබුණු විශාල පොප්ලර් ගස්තක දුටු මගේ හදවත වේගයෙන් සැලෙන්නට විය. හුස්ම ගැනීමට පවා අපහසු බවක් දැනිනි. පොප්ලරයෝ දෙදෙන සුළඟට වැනෙන්නට පටන් ගත්හ. මගේ මුළු මහත් ජීවිත කාලය තුළදී ගුරුතුමා යන්නෙන් ආමන්ත්‍රණය කළ ඒ පුද්ගලයාගේ නම කියා හඬ නැගුවෙමි. දුෂයෙන්, ඔබට ස්තුතියි දුෂයෙන්. ඔබ මට කොතරම් උදව් කළාද? අමතක කළේ නැහැ. කල්පනාවෙන් වැඩ කළා. ඒකස් හරියට ඔබ වගේ. යයි තොල මැතුරුවෙමි. මගේ ඇස් කඳුලෙන් පිරී තිබෙන සැටිදුටු කරත්තකාර කැටවරයා අන්දමන්ද විය. ඔබට අසනීපද? නැහැ නිකං. මේ ගොවිපලේ කවහරියුම අඳුරනවද? අඳුරනවා. මේ ගොවිපලේ සියලු දෙනා අපේ අය. දුෂයෙන් අඳුරනවද? එයා ඉස්කෝලේ ඉගෙනුවා. දුෂයෙන්වද? එයා යුද්ධ හමුදාවට බැඳලා පෙරමුණට ගියා. එයා යුද්ධ කාර්යාලයට ගිය මගේ මේ කරත්තෙන් තමයි. අයිලයට ඇතුළු වන තැනදී කරත්තේ නවත්වන්ට යයි කී මම ඉන් බැස සිතන්නට වීමි. මේ වගේ කාලයක අයිලයේ ගෙවල් ගානේ ගොස් මව හඳුන්වනවාදේ ගම්මුන්ගෙන් ඇසීමටත් මම මේ අයිලය කෙනෙක් යයි කීමටත් සුදුසු අවස්ථාව නොවේ යයි මටම කියාගතිමි.
ද්වේෂයෙන් යුද පෙරමුණේය. නන්දා සහ මාමා ඉන්න ගෙදරට මම කිසි දවසක නොයමී දිවුරුම් දුන්නේ බොහෝ කලකට පෙරය. බොහෝ වැරදිවලට මිනිස්සුන්ට සමාවදිය හැකිය. එහෙත් ඔවුන් කළ දුෂ්ටකම්වලට සමාවදීම කිසි සේත්ම කළ නොහැකිය. මා අයිලේට ආබවක් පවා ඔවුන් දැනගන්නවාට මම අකමැති වූයෙමි. පොප්ලර් ගස්තක තිබෙන කඳු වැටිය දෙසට ගමන් කළෙමි. අනේ පොප්ලරයානෙනි. නුඹලා ලපටි පැලයන්ව සිට දැන් ලොකු ගස්තක්වා වැඩි සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද. නුඹලා සිටවමින් බලාපොරොත්තු භවයේ සිහිනදුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සිසුම් හෙලන්නේ? කුමක් නිසාද හඬා වැළපෙන්නේ? ළඟම ශීත කාලයේ එන පැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද? ඔව්, ශීත කාලයේ පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිමකැට සහිත මහා නපුරු සුළු සුළං හමාවි. එහෙත් වසන්තයේ එනවා සත්තකයි. සරත් සමයේ සුළං පාරට අසුව හඬ නගන ගස් දෙස බලමින් මම බොහෝ වේලා සිටියෙමි. ගස් දෙකට වතුර ලැබෙන දිය පාර මේ ළඟදී කවුදෝ පුළුල් කොට අලුත් වැඩියා කළ බවට සලකුණු තිබින. අලුතෙන් ගැසූ උදළු පාරවල සලකුණු එලෙසම තිබින. දිය පාර පුරා ගලා යන වතුර තැනක රැඳුණු විට සුළඟ නිසා රැලි ගැසේ. රන් පැහැති කොළ වතුරට අසුව තාලයකට නැටීමට පටන් ගත්තාක් මෙන් සැලෙන්නට විය. කඳු ගැටේ සිට බලන මට අපේ අලුත් පාසලේ වහල පෙනිනි. එහෙත් අපේ පැරණි පාසලේ හෝඩ්වාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. කඳු ගැටෙන් පහළට විත් කරත්තේ නැගී මම ආපසු දුම්රිය පොළවත ගියමි. යුද්ධය ඇතිවිය. අනතුරුව ජය ලබා ගතිමු. යුද්ධය විසින් ජනතාවට දෙනු ලැබූ දුක්බර දායාදයන් කොපමණද? ළමයින් පාසල් ගියේ පියවරුන්ගේ යුද්ධ මලු කිහිලිකසා ගනිමිනි. සමහර යුද භටයෝ නැවත ගොවි තැනට බටහ. යුද්ධයේදී දිවිපිදූවන්ගේ භාර්යාවෝ කඳුලෙන් පිරි ඇස්වලින් යුතුව වැන්දපු බිරියන්සේ තමන්ට ලැබුණු ඉරණම හා සමග සාමදාන වූවාක් මෙන් වැඩහි යෙදුනාහ. සමහර සැමියන් පුතුන් හා නෑයන් දැන් එති යන බලාපොරොත්තුවෙන් පසුවහ. යුද්ධයෙන් පසු හනික ගෙදර ආවේ හැම එකෙක්ම නොවේ. ද්වේෂයෙන්ට කුමක් වූයේදැයි දැනගැනීමට නොලැබින. නගරයට නිතර ආ ගමේ උදවිය ඔහු ගැන ආරංචියක් නැති බවත් යුද්ධයේදී ඔහු මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවත් කීවෝය. ඔහු ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට නැති බව දැන් වෙන ලිපියක් ගමේ සෝවියට් සභාවට ලැබිණ. යුද පෙරමුණේදී මිය යන්නට ඇති. දවස් යනවා නොව එයා ගැන කිසිම ආරංචියක් නැත්තේ ඒ නිසා වෙන්න ඕනේ. ඔහු කීහ. මගේ ගුරුතුමා නැවත කිසි දවසක ජීවතුන් අතරට එන්නේ නැහැයි සමහර දවස්වලදී මම සිතුවෙමි. අපි සමුගත්තාට පසුව කිසිම දවසක නැවත හමුුණේ නැතිවම ඔහු වෙන් වුණා. අතීතය මතක් වීම විසින් මා හිත තුළ ගොඩනැගුණු ශෝකය මා සිතුවාට වඩා විශාලය. මම 1946 දී විද්‍යා පරීක්ෂණ කටයුත්තක් සඳහා ටොම්ස්කිහි සරසවියට යමින් සිටියෙමි. සයිබීරියාව හරහා මා ගමන් කළ පළමුවෙනි වාරය එයයි. ශීත සමය පටන් ගැනීමට ඔන්න මෙන්න කියා තිබූ ඒ දවස්වල සයිබීරියාව අඳුරු ශීත බවක් දැක්වීය. සියවස් ගණන් පැරණි කැලෑ අඳුරු පටලයක් මෙන් විය. අතරින් පතර ගෙවල්වල කළු පැහැති වහලවලට උඩින් සුදු දුම්වලා දැකිය හැකිය. කුඹුරුවල නැවුම් හිම වැටී තිබිණි. තද ශීත නිසා පිහාටු වකුටු ගසාගත් කාක්කෝ කෑකසමින් පියාඹා ගියහ. අහස නිතරම මූසල කතියක් පෙන්වීය. එහෙත් මා සමග දුම්රිය මැදිරියේ ගමන් කළ අසල්වැසි මගියා යුද පෙරමුණේ සේවය කළ එකකි. ඔහු ලී කකුලක් පාවිච්චි කරමින් ඇවිද්දේය. යුද ජීවිතය පිළිබිඹු කරමින් ඔහුගේ විහිළු කතා හා උපහාසාත්මක වදන් නිසා මම සිනා සෙමින් ප්‍රීති වුණෙමි. ඔහු කතා ගැතීමේ මහා හපනකි. අපහාසයෙන් තොර ඒ උපහාසාත්මක කතාවල ඇත්ත කැප්වී තිබිණි. මා වඩාත් පුදුම වූයේ රස කතා කීමේ දක්ෂ ඔහු නොසිදෙන උල්පතක්සේ එක පිට එක කතා ඇද බෑ නිසාය. දුම්රිය මැදිරියේ හැම එකෙක්ම ඔහුට ඇලුම් කළහ. නොවෝසිබේස් කසල තැනක අපේ දුම්රිය විනාඩියකට නවත්වන ලදී. ජනේලය අසල සිටි මම ඔහුගේ විහිළු කතාවක් අසා සෙනසුනෙමි. දුම්රිය ගමන් වේගය වැඩි කළේය. කුඩා දුම්රිය පොලක් පසු කර වේගයෙන් යන දුම්රිය අතුරු පාරකට හැරුණේය. ජනේලය අසල සිටි මම වී ගියමි. නැවත මා ජනේලය අසලට ගිය විට ඔහු ද්වේෂයෙන් එතන සිටියේය. දුම්රිය සංඥා කොඩියක් අතේ ඇතිව ඔහු මඩුව තුල සිටියේය. මට කුමක් වීදැයි මම නොදත්තෙමි. නැවත යල්ලා මම හඬ නගා කෑ ගැසුවෙමි. මැදිරියේ සිටිය ඔහු පිටත ආහ.
කුමක් කරම්දැයි නොදත් මම හදිසි අවස්ථාවලදී දුම්රිය නැවැත්වීම සඳහා කරකැවිය යුතු ඇනය දුටිමි. මුළු වැරයොදා ඒ ඇනය කරකැවීමි. වේගයෙන් දුවමින් තිබූ දුම්රිය හදිස්සියේම නැවතීම නිසා දුම්රිය පෙට්ටි එකිනෙක හැපී නැවත ඒවා වේගයෙන් පස්සට වීසි වින. රාක්කවල තිබූ මගීන්ගේ බඩු බාහිරාදිය බිම වැටින. පිගන් කෝප්ප වීදුරු ආදිය බිඳින. ළමයි හා සමහර කාන්තාවෝ මොර ගෑහ. ඒ හඬ යටපත් කරමින් එකෙක් මිනිහෙක් දුම්රියට යට වෙලා යයි පෙරිහන් දුන්නේය. මේ වන විට දුම්රිය මැදිරියේ පාපෝරුව අසලට වූ මම පහළ මොනවා තිබෙන්නේ දැයි නොදැන බිමට පැන මා ඉදිරියේ කුමක් තිබිය දැයි නොදැන වේගයෙන් සංඥා දෙන්නා වෙත දුයිෂයෙන් වෙත දිව ගියමි. දුම්රිය කොන්දොස්තරවරු නලා පිම්බාහ. දුම්රිය මැදිරිවලින් පිටතට පැනගත් සමහර මගීහු මා පස්සේ දුවාහ. වැටදිගේ එක හුස්මට මම තිව්වෙමි. දුයිෂයෙන් මා හමුවීමට පෙරට දුව ආවේය. ඔහුගේ ගෙල බදාගත් මම දුයිෂයෙන් ගුරුතුමායයි කෑකැසුවෙමි. කිසිවක් නොතේරෙන බැල්මකින් යුතුව සංඥා දෙන්නා මා දෙස බැලීය. ඔහු දුයිෂයෙන්ම තමා. ඔහුගේ ඇස්, ඔහුගේ මුහුණ වෙනසකට ඇත්තේ ඔහුගේ රැවුලත් වයස්ගතවීමත් විතරයි. නංගී උඹට මොකද වෙලා තියෙන්නේ? ඔහු කසාක් බසින් නැසීය. වැරදීමක් වෙලා පටලවගෙන වගේ. මගේ නම ජන්ගාසින් බෙයිනේව්. බෙයිනේව් වේදනාව, සංවේගය හා ලැජ්ජා බය නිසා උපන් හැඟීම් පිටකිරීමට හඬ නගා කෑගැසීමට උවමනාවක් තිබුණද අතලෙන් කටවසා ගත්තේ කෙසේදයි මම නොදත්තෙමි. මා කළේ කුමක්ද? දෑතින් මූණ වසාගෙන හිස පාත් කරගත්තෙමි. පොළව විවෘත වී මා ගිල නොගත්තේ ඇයි? සංඥා දෙන්නාගෙන් සමාව ඉල්ල විය යුතුව තිබින. මගින්ගෙන්ද සමාව ඇයදීම මගේ යුතුයකමය. එහෙත් මම කළු කලක්සේ ගොළු වීමි. මා වට කරගෙන සිටි මගීන්ද නිශ්ශබ්ද වූයේ කුමක් නිසාදයි මම නොදනිමි. දැන් මට බැන වැඩි කෑකෝ ගසනු ඇතැයි මම බලාපොරොත්තු වීමි. එහෙත් හැම දෙනාම ගොළුවන්සේ නිහඬ වූහ. නිසලතාව බිඳබින් කවුදෝ ගැහණියක් මෙසේ කීවාය. අනේ පව් අවාසනාවත් ගෑණියෙක්. පුරුෂයා නැතිනම් සහෝදරයා කියලා රැවටුණා. පිරිස කැළඹින. මදයි රැවටුණා. එකෙක් ගොරෝසු හඬකින් කීය. යුද්ධය නිසා වෙච්ච දේවල් මේකට විතරක් සීමා වෙලා නෑ යයි අර ස්ත්‍රිය පිළිතුරු දුන්නාය. සංඥා දෙන්නා මගේ අතින් අල්ලා ගනිමින් මෙසේ පැවසීය. යමු. මම ඔයාව දුම්රිය පෙට්ටිය ළඟට ගිහින් අරලවන්නම්. ළඟ සිට නිලධාරියෙක් අනිත් අත අල්ලා ගත්තේය. යමු සහෝදරිය. අපිට ඔව තේරුම් ගන්නට පුළුවනි. මගේහු විසිර යන්නට ඌහ. ඔවුන් මා දුම්රිය මැදිරියට වෙතට ගෙන ගියේ අවමගුල් පෙරහැරකට සහභාගී වන්නාක් මෙනි. අපි හෙමින් ඉදිරියට ගියමු. පිටුපසින් අනිත් අය ගමන් කළෝය. අපිට හමුවන මගීහු කිසිවක් නොදොඩා පිරිසට එක්වෙති. කවුදෝ කාන්තාවක් මගේ දෙවුර සලුවකින් වැසුවාය. දුම්රිය මැදිරියේ මා සමග ගමන් කරන අසල්වැසි මගියා සිය ලී කකුල බරකොට ඉදිරියට වෙත් මා දෙස ඕනෑකමින් බැලුවේය. නිතරම සිනාසෙන උපහාස කතාකාරයා ඒ දයාබර වීර පුරුෂයා මා සමග ගමන් ගනිමින් හිස පහතට නමාගෙන හැඬුවේයයි මම සිතමි. මමත් හැඬුවෙමි. දුම්රිය පොළාසල වැට ඔස්සේ හෙමින් පා තබන මට උරුවම්බාමින් හඬ නගන සුළං පාරක් දැනේ. ඒ සුළං පාර විදුලි කම්බි හා කණු දිගේ දුවවිත් අවමගුල් බෙර වාදනයක දුක්මුසු හඬක් මා දෙකන්නේ බහාලීය. නෑ, මට ඔහු කිසි දවසක බලන්ට ලැබෙන්නේ නැහැ. දුම්රිය පෙට්ටිය අසලදී ප්‍රධානියා අප නවත්වමින් බැනවැදුනේය. දඹරැගිල්ල දිගු කරමින් තර්ශනය කළ හෙතෙම නඩු පවරන බවද දඩගසන බවද කියමින් ගුගුලේය. ඒ කිසිවකට පිළිතුරු නොදුන් මම කිසිදු උවමනාවක් නොදැක්වීමි. ඔහු චෝදනා මාලාවක් ලියා මට අත්සන් කරන ලෙස පැන්සලක් දුන්නේය. එහෙත් පැන්සල එසවීමට තරම් ශක්තියක් මා තුළ නොතිබිනි. එවිට මගේ අසල්වැසි මගියා ලී කකුලට බරවෙමින් නිලධාරියා අත තිබූ චෝදනා සහිත ලියවිල්ල උදුරාගෙන මහ හඬින් කෑගැසීය. ඒ මනුස්සයට නිවිහැනෙහි ඉන්ට දෙනවා. දුම්රිය නවත්වන ඇනේ කැරකැවුවේ මමයි. මම ඒවට පිළිතුරු දෙනවා. මම අත්සන් කරන්න. පමා වූ දුම්රිය රුසියානු සයිබීරියාව හරහා වේගයෙන් දිව්වේය. මගේ අසල්වැසි මගියාගේ ගිතාරය එදා රෑ දුක්බර ගීතයක් ගායනා කළේය. ගිතාරයෙන් පිට වූ දුක්මුසු යුද්ධ ගීතයන්ගේ රාවය, යුද්ධය නිසා වැන්දබු බිරියන් බවට පත් ගෑනුන්ගේ වැළපීම හා යුද්ධයේ බියජනක අවතාරය මා සිත වෙලා ගතේ. අවුරුදු ගෙවින අතීතය අමතකව යන්නට විය. ලොකු සහ කුඩා දේවල නිරතවීම නිසාද කාලය ගෙවින. මා විවාහ වූයේ පසු කාලයකදීය.
මගේ සැමියා විනීත පුද්ගලයෙකි. අපට දූ දරුවෝද සිටිති. අප ජීවත් වන්නේ හොඳ මිත්‍රයන් මෙනි. දැන් මම දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්මි. බොහෝ විට නගර ගම්වලට සහ විදේශීය රටවලටද යාමට සිදුවේ. ඒත් අයිලයට නොගියමි. එසේ නොයාමට හේතුන් එමට තිබුණද ඒවා සියල්ල සාධාරණයයි කියමට මම ඉදිරිපත් නොවෙමි. මගේ ගම්වැසියන් සමග සබඳකම් තබා නොගැනීම සමාවදිය නොහැකි වරදකි. ඒත් මගේ ඉරණම හැඩගැසුණු හැටි ඒ. මගේ යටගියාව මට අමතක වී නැත. එය අමතක කළ නොහැකිය. තරමක් දුර මගේ යටගියාවෙන් මා ඈත් වූවා පමණකි. කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇතිවේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩිපාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අපට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්න ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා ඇති. මුල් ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලදේ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා පසිමින් නිල්වන් කැටපතක්සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද හිරු සහ අහසද කඳුවැටිද පෙනෙන්නාසේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සංගයන්ටද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේද මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය. මම මෙවර අයිලයට ගිය පසු එවැනි දිය උල්පත් ගැන මතක් කළෙමි. හිට හැටියේම මා කුරුකුරේව්වෙන් එදා පිට වුණේ මන්දැයි ඔබ මගෙන් අසනු ඇත. මා දැන් කී කතාව එදා රැස්ව සිටි මිනිසුන් ඉදිරියේ නොකීවේ ඇයි? මසිතෙහි කොතරම් ලැජ්ජාවක් හටගත්තේ දෙයත් සිය විකල වී ගියාක් මෙන් දැනිනි. ලැජ්ජාව උලා ගන්නට බැරි වූ නිසා මම හදිස්සියෙන්ම ගමෙන් පිට වුනේමි. දූෂයෙන් හමු වී ඔහු දෙස කෙලින් බැලීමට ආත්ම ශක්තියක් මා තුළ නැති බව වැටහින. සංසුන්ව සියල්ල දෙස නැවත කල්පනා කර බලා සිත එක්තැන් කරගෙන මවිසින් කිව යුතු දේ ගම්මුන්ට සහ මිතුරන්ට කීම සඳහා පිළිහෙල විය යුතුයයි හැඟින. මා වැරදිකාරියක් බව හැඟී ගියේ මට පෙන් වූ ගරු සත්කාර ලැබිය යුත්තේ මා නොවන බව ඒත්තු කිය නිසාය. එදා ඒ අලුත් පාසල විවෘත කරන දා මුල් පුටුව දිය යුතුව තිබුණේ මට නොවේ. එය ගරු සැලකිල්ල පිදිය යුතුව තිබුණේ අපේ පළමුවෙනි ගුරුවරයා සහ අයිලේ පළමුවෙනි කොමියුනිස්ට්වාදියා වන දූෂයින්ටය. එහෙත් ඌයේ අනිකකි. අපි උත්සව මේස වටා රැස්ව කාබිය ප්‍රීති වුණෙමු. ඒත් ඒ රත්තරන් මිනිසා ලියුම් බෙදීම සඳහා සිය කාර්ය ඉටු කිරීම සඳහා ගියේය. පාසල විවෘත කිරීමේ උත්සවයට ආදි සිසුන්ගේ සුබ පැතුම් ගෙන ඒම සඳහා යුහුසුළු විය. මෙවැනි සිද්ධීන් වන පළමුවෙනි වතාව මෙය නොවේ. කීප වරක්ම එවැනි දේ මගේ ඇසට හසු වී තිබේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරමි. ලෙනින් ගරු සැලකිලි දැක් වූ ආකාරයට චාම් මිනිසාට දිය යුතු නියම ගරුත්වය දීමට තිබෙන හැකියාව අප කෙරෙන් නැත්තෝයේ කවදාද? මෙවැනි අඩුපාඩුකම් ගැන අප ආත්ම වංචාවෙන් තොරව කීමට ඉදිරිපත් වීමද ලොකු ජයකි. එවැනි දේවලදී අපි ලෙනින්ට තවත් කිට්ටුවීම ඉතා හොඳ දෙයකි. සිය කාලය තුලදී දොයිෂයින් මොන විදිහේ ගුරුවරයෙකුවේ සිටියේද යන්න ගැන තරුණ පරපුර නොදනිති. පැරන්නන්ගේ බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. දූෂයින්ගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් මිය ගියහ. ඔහු නියම සෝවියට් වීර සෙබළුන් මෙන් සටන් කළෝය. අපේ පළමුවෙනි ගුරුවරයා දූෂයින් ගැන තරුණ පරම්පරාවට කියාදීම මගේ යුතුයකමය. මගේ තත්වයට වැටෙන වෙන කෙනෙක් වුවද එසේ කළ යුතුය යනු මගේ හැඟීමයි. මම අයිලයට නොගියමි. දූෂයෙන් පිළිබඳ තොරතුරු මට නොලැබින. කාලය ගෙවී යත්ම දූෂයෙන් කෞතුක වස්තුවක් බවට පත්ව මගේ හදවතෙහි නිසල තැනක තැන්පත් විය. මගේ ගුරුතුමා හමුවීමට නැවත වරක් මම ගමට විත් ඔහු ඉදිරියේදී සමාව ඉල්ලා ගනිමි. මොස්කව් සිට අයිලයට ගොස් සාධන ලද අලුත් පාසල හා නේවාසිකාගාරය දූෂයින්ගේ පාසල ලෙස නම් කළ යුතුයයි යෝජනා කරමි. ඔව්, එම පාසලට ඒ චාම් සමූහ ගොවියාගේ ලියුම් බෙදන්නාගේ නම දිය යුතුය. මගේ ගම්වැසියන් මේ යෝජනාව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ගැන ඔබේ පිහිට පතමි. දැන් මොස්කව් වේලාව රෑ 2ය. මා නවාතැන්ගෙන සිටින මොස්කව් හෝටලයේ සඳුරුතලයේ හිඳ නිවී යන පහන් දෙස බලමින් මා සිතන්නේ අයිලයට ගොස් ගුරුතුමා හමුව ඔහුගේ සුදු පැහැති යටි රැවුල සිපන සැටිය. මම ජනේලය හැරියෙමි.
සිසිල් සුළං කාමරයට වදී. හිමිදිරි පාන්දර ආලෝකයේ ආධාරයෙන් මගේ දර්ශන දෙස බලමි. අඳින ලද දර්ශන බොහෝය. හිමිදිරි පාන්දර අරුණෝදය නිසා පිබිද අවදින මම කල්පනා කළෙමි. එසේ කල්පනා කරන හැම විටකදීම මට හැඟී යන්නේ මගේ දර්ශන තවමත් සිතවිලි දාමයකට පමණක් සීමා වී තිබෙන බවය. එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතා කිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අඳින චිත්‍රය පළමුවෙනි ගුරුවරයාට, අපේ අයිලේ පළමුවෙනි කොමියුනිස්ට්වාදියාට දුෂ්‍යයින්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරි ඒ අසීරු ජීවිතයත් විවිධ ඉරණම්වලට කැප වූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලිතොඩෙන් හා සායම්වයෙන් පිළිපිමු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද? මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියා පෑමට පමණක් නොවේ. ඔබ මා සමග එක් වී නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය. මට ඒ දර්ශනය නොඇද සිටිය නොහැකිය. ඒත් ඒ ගැන සිතන විට පවා කොතරම් අදහස් හා සිතවිලි මා වෙත කලා ඇතිද? මට එය කොහෙත්ම අදින්නට බැරියයි සමහර විට හැඟේ. එවිට මම මෙසේ සිතමි. ඉරණම මා සිත්තරකු කළේ ඇයි? එය දුකින් බර ජීවිතයකි. එහෙත් සමහර විට මට හැඟෙන්නේ මා මහා බල සම්පන්නයෙකු ලෙසය. කඳු පෙරලා දැමීමට වුවද එවිට මා සූදානම්ය. එවිට මම මෙසේ සිතමි. බලපං, ඉගෙන ගනින්, තෝරා ගනින්. දෘශ්‍යයෙන් අර්ථීනායි සහ පොප්ලර් ගස්තකයේ දර්ශනය ඇඳපන්. ඉතිහාසය නොදන්නා වුවද කුඩා කාලයේ විශාල ප්‍රීතියක් හා සතුටක් ගෙන දුන් ඒ පොප්ලර් ගස්තකයේ දර්ශනය චිත්‍රයට නගපං. පාවහන් නැති අව්වට දැවී ගිය කොල්ලෙකුගේ රූපයක් ඇඳපං. ඔහු පොප්ලර් ගසක මුදුනට නැගී එහි අත්තක් උඩ ඉඳගෙන පුදුමයට පත්ව ඈත බලා ඉන්නා සැටි චිත්‍රයට නැගිය යුතුය. එසේ අඳින චිත්‍රයක් පළමුවෙනි ගුරුවරයා ලෙස නම් කරපං. සමහර විට දෘශ්‍යයෙන් ගඟහරහා කුඩා ළමයින් පාසලට ගෙන යනවා දර්ශනයට ඇතුළු කළ යුතුය. ඔවුන් අසලින් අසුන් පිට නැගී යන තරබාරු මෝඩ මිනිසුන් රතුපාට සිවල් හමින් කළ හිස්වැසුම් පැනඳගෙන සිටින සැටිද පෙන්වපං. එහෙත් නැතිනම් ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍රගත කරපං. මතකද? ඔහු අන්තිම වරට කෑගැසූ සැටි අල්තීනායි අද වනතුරුත් අමතක නොකරන සෑම මිනිසකුගේම හදවත පණ ගැන්විය හැකි දූෂයන්ගේ හඬ චිත්‍රයට නගපන්. මා තනියම කතා කරන සැටිය ඒ. මටම නිතරම මා නොයෙකුද්දේ කියාගත්තද ඒ සියල්ල ක්‍රියාවට යෙදිය නොහැකිය. මා අඳින චිත්‍රය මොන විදියේ එකක් දැයි කීමට මා අපොහොසත්ය. එහෙත් මම ස්ථිරවම එක් දෙයක් දනිමි. මම සොයන්නෙමි.